හොඳයි හැමෝම සාදුකාරය පවත්වන්නකෝ. හොඳයි පින්වත්නි අපි සාකච්ඡාවක් ආරම්භ කරන්න මේ ලැබිච්ච කාලය අපේ රටටත් අපේ සමාජීය ව්‍යුහයටත් යම්කිසි ව්‍යසනකාරී තත්ත්වයක් ලැබිලා තියෙන කාලේ මම දැක්ක විදිහට මේක ධර්මදේශනාව ප්‍රචාර වෙනවා අලුත් අවුරුද්ද දවසේ. එතකොට ශ්‍රාවකයෝ එදාට මේක අහයි. මම හිතනවා ඉතින් ඒක අද ටිකක් හැමෝටම දැනෙච්ච කාරණාව නිසා අපි මේ පැත්තෙන් පොඩ්ඩක් කතා කරන් යන්. මොකද කොහෙන් ගියත් සත්‍යෙට එන එක ප්‍රශ්න නෙමෙයි. අරගලය කියන එකේ තේරුම මොකද්ද? අර්බුදය කියන එකේ තේරුම මොකද්ද? අරගලය කියන එක අර්ථ දක්වන්න කියලා කිව්වොත් එහෙම මොකක්ද තියෙන නිර්වචනය? පැවැත්මට තර්ජනයක් වෙනවා නම් එතන අර්බුදයක් තියෙනවා. හරිද? ඒ අර්බුදය අනිත් පැත්තට ලිහා ගන්න විසඳ ගන්න කරන දේ තමයි අරගලය කියන්නේ. තේරෙනවද? පැවැත්මට තර්ජනයක් වෙනකොට මිනිසුන්ට වෙන අර්බුදය විසඳා ගන්න කවුරු හරි කෙනෙක් කරනවා නම් මොන හරි දෙයක්. එතන අරගලයක් තමයි තියෙන්නේ. අරගලයක් කියනකොට මම කියපු අර නිර්වචනේ ඒක සුළුපටුව හිතන්න එපා. එක වචනකින් ඕකේ අදහස ටිකක් එහෙම වෙනවා. පැවැත්මට තර්ජනයක් වෙනවා නම් තමයි මිනිස්සු අරගල කරන්නේ. හරිද? පැවැත්මම තර්ජනයක් වෙලා නම් පැවැත්මට තර්ජනයක් වෙනකොට මිනිස්සු අරගල කරනවා. පැවැත්මම තර්ජනයක් නම් ඒකට කවුරුත් අරගල කරනවද කියලා තමයි අහන්න තියෙන්නේ. තේරෙනවද? ඒකේ අර්බුදයක් තියෙනවා කියලා තේරෙනවද කියලා තමයි අහන්න තියෙන්නේ. තේරෙනවද? අර්බුදය අපිට මතුවෙන්නේ අපේ සාමාන්‍ය ජීවන පැවැත්මට මොන හරි විදිහකට ව්‍යසනයක්, විනාශකාරීභාවයක්, උවදුරක්, අපවාදයක්, උපවාදයක්, පීඩාවක් වගේ නකොට තමයි මිනිස්සු ඔක්කොම පෙළ ගැහෙන්න ගන්නේ. ඒක කළ යුතුයි. ඒකේ තරගයක් නැහැ. මොකද සාමාන්‍ය මිනිසුන්ට සාමාන්‍ය ජීවිතය ගෙවා ගන්න බැරි වෙනකොට ස්වභාවයෙන්ම මිනිස්සු ආවේගශීලීව නැත්තම් ඒ ආවේගයන් පිට කරගන්න එක උපක්‍රම පාවිච්චි කරනවා. ඒක දැනුත් වෙනවා, ඉස්සරහටත් වෙයි, අතීතෙත් උනා. හැබැයි එතන තියෙන ප්‍රශ්නේ ඒ ගන්න විසඳුම් මේ සදාකාලිකව ඒ ප්‍රධාන ව්‍යසනයට පිළිතුරක් වෙනවද කියන එක. තේරෙනවද? මේ අර්බුදයට මේ අරගලය ස්ථිරසාර විසඳුමක් වේද කියන එක. ප්‍රඥාවන්ත මිනිසෙක් හිතා බලන්න ඕන කාරණාවක් නේ ඔක. පැහැදිලිද? ඒක ඉතින් හොඳට එකක් තේරුම් ගන්න අර බුදුපැන් වහන්සේලා මතක් කරලා තිනා වගේ සාමාන්‍යයෙන් මේ ප්‍රඥාව කියන එක හැමෝටම පිළිහිටන ධර්මතාවයක් නෙමෙයි. ප්‍රඥාව කියන කොටසෙත් එක එක්කෙනාට සමාජීය මට්ටම් වල විවිධ පරාසනු වෙනස් වෙනවා. හරිද? හැමෝටම එකම විදිහට කියන දේ තේරුම් ගන්නත් බෑ. ඒ වගේම සුළු දෙයක් කිව්ව පමණින් තේරුම් ගන්න පුළුවන් අතිදක්ෂයොත් ඉන්නවා. ඒ කියන්නේ තේරුම් ගන්න බැරි මුග්ධයි කියන මට්ටමත් අතිශයම ප්‍රඥාවන්තයි කියන කට්ටිය අතරේ අපි හැමෝගෙම ජීවිත තියෙනවා. හරිද? එතකොට අර්බුදයකදී මිනිස්සු එක එක්කෙනා අරගල කරන්නේ කෙනාට ආවෙනික විදිහට. කෙනෙක්ගෙන් ගිහිලා આવොත් ඔයාට මොකක්ද තියෙන අර්බුදය කියලා එයා කියන එක නෙමෙයි ඊළඟ එක්කෙනා කියන්නේ. තේරෙනවද? සාමූහික අර්බුදයක් ඇති වුණොත් තමයි මිනිස්සු ගොඩාක් ඒ වෙනුවෙන් අරගලයක් කරන්න එළියට පාට බහින්නේ. හරිද? මෙතනදී හොඳට මෙන්න මේ කාරණා බලන්න. අපි බුදුහාමුදුරුවෝ කියලා නමක් නැත්තම් බුද්ධ කියන වචනයක් අද කොහෙන් හරි ඇහිලා තියෙනවා. සහ ධර්මයේ කියන කාරණාව අපිට පොඩ්ඩක් හරි ඉස්මතුලා තියෙනවා. සංඝයා වැඩ ඉන්නවා. ඉතින් ඒ ලැබිච්ච වටපිටාවත් එක්ක අපි දන්නවා බුදුහාමුදුරුවෝ කියන චරිතය ඊටාම විශේෂ චරිතයක් ලෝකේ පහළ වෙච්ච කියන එක. අතිවිශේෂයි කියන තමයි කියන්න තියෙන්නේ. බුදුහාමුදුරුවෝගේ කාලේ බුදුහාමුදුරුවෝ ගිහි ජීවිතය ගත කරනකොට සිද්ධාර්ථ කුමාරවදී උන්වහන්සේ පටන් ගත්ත අරගලේ තමයි අපිත් ඒකට සම්බන්ධ වෙලා මේ විදිහට අරන් යන්නේ තාම. හරිද? ඒ අරගලයෙන් ස්ථිරසාර විසඳුමක් ලැබුණා. ඔය අරගලේ මම පොඩ්ඩක් කියන්නම්. හරිද? සියලු සැපතියෙද්දී සියලු දේවල් නැතයි කියන වචනේවත් අහලා නැහැ කියලා කියන්නේ. එච්චරට පුණ්‍ය ශක්තියක් තිබ්බ කෙනෙක්, එච්චරට ආඩ්‍යයි, එච්චරට වෙන්නේ ලක්ෂූරියස් ජීවිතයක් ඒක. හරිද? අතරපයද වැඩකාරයෝද, සේවකයෝද, ආරක්ෂකයෝද, මාලිගාද, පොකුණුද එකක් ඕන එකක් නම් කරන්න තියෙනවා. හරිද? ඒ සියල්ල තියෙද්දී අබිනිෂ්ක්‍රමණය කර දෙන්නට ආවා කියලා විහල් දිනවනේ. ඒ කියනකොටත් අපේ ඇඟිලි පිළව යනවනේ එහෙම කරන්නේ කොහොමද කියන එක. ඒක කරන්න පටන් ගත්තේ ඇයි? අර්බුදය දැක්ක හින්දා. අර්බුදය දකින්න පටන් ගත්ත නිමිත්ත කොහෙන්ද ආවේ? සතර පෙර නිමිත්ත දකින්නකොට තේරුණා අර්බුදයක් තියෙනවා. චන්නගෙන් අහනවා චන්න මේ මනුස්සයාට මොකද වෙලා තියෙන්නේ? කොටරුල් පොතක් වගේ මේ හැමකට මොකද වෙලා තියෙන්නේ? ඒතර චන්න මොකද කියන්නේ? ස්වාමීනි ඔය ඉන්නේ මහලු වෙච්ච මිනිස්සෙක්. ඒතර සිද්ධාර්ථ කුමාර අනිත් පැත්තට අහනවා චන්න අපිටත් මේ වගේ දෙයක් උරුම වෙනවද? ස්වාමීනි එහෙමයි. ඔබ වහන්සේගේ ඔය තියෙන රත්තරන් පාට කිසිදු ඉරක් පැල්ලමක් නැති හැම ඔය වගේ දවසක එනවා. එදාට මහලු වෙනවා. කුමාරට මොකද හිතෙන්නේ? කමන්නේ නැහැ ඉතින් කොහොමත් මට ඕක උරුම දෙන්නේ කියලා නිකන් ඉන්නේ නැහැ. එතන හිතනවා මට මේක වෙනවා නම් කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා හොයන්න ඕනේ කියන එක. ලෙඩෙක්ව දකිද්දිත් ඔහොමමයි. මැරෙනවා කියලා තේරුම් ගනිද්දිත් ඔහොමමයි. පැවිදිරුවක් දකිද්දි අර තිබ්බ නිමිත්ත උපනිශ්‍රය වුණා. ශ්‍රමණ ජීවිතයටපත් වුණොත්, නෙක්ඛම්මයේ පැත්තට ගියොත්
මේ තියෙන අර්බුදයෙන් ගැලවෙන්න විදිහක් හොයාගන්න පුළුවන්. අරගලේ පටන් ගත්ත තැන. හරිද? රජමාලිගාවට එනවා අරගලේ උත්කෘෂ්ඨම අවස්ථාව. අර නාටිකාංගනාවගේ ඒ තියෙන විකාර රූපී ස්වභාව දැකලා අන්තිමට රාහුල කුමාරය ඉපදුනා කියන එතනත් ඒ ආපු නිමිත්තත් එතන ආපු උත්තේජනත් ඒ ඔක්කොමත් එක්ක ආර්ය පරිශ්‍රණ සූත්‍රය මතක් කරන්නේ මොකද්ද? හැමෝම අඬා වැළපෙද්දී හැමෝම එපා කියලා කියද්දී හැමෝම අඬනවා වැළපෙනවා යන්න එපා කියලා. ඒත් සියල්ල අතහැරලා දාලා ආවා කියලා කියන්නේ. අරගලේ ඇත්තමයි. ලෝකේ පහළ වෙච්ච අති ශ්‍රේෂ්ඨ අරගලේ නායකත්වය දුන්න උත්තමයන් වහන්සේ තමයි බුදුහාමුදුරුවෝ. ඒකේ වෙනසක් තියෙනවා. අපි අද කරන අරගලයි ඒ කාලේ බුදුහාමුදුරුවෝ පෙන්නපු අරගලේ ලොකු වෙනසක් තියෙනවා. හාත්පසින්ම වෙනසක් තියෙනවා. උන්වහන්සේ කෙලින්ම අරගලේ පටන් ගත්තේ තමන්ගේ පැවැත්මට තර්ජනයක් වෙච්ච නිසා. තමන් කියන පැවැත්ම තර්ජනයක් වෙච්ච නිසා තමයි බුදුපියාණන් වහන්සේලා අභිනිෂ්ක්‍රමණය කරන්න උත්සාහ කරේ. හරිද? එතනත් සියල්ල තීද්ද යන්නේ. හරිද? අද වෙනකොට අපිට අරගලේ කියන මුහුණුවර වෙලා තියෙන හැම නෙමෙයි. අපිට වෙලා තියෙන්නේ සියලු දේ නැති වෙනකොටයි අපි අරගල කරන්න ඉදිරියපත් වෙන්නේ. සියලු දේ තියෙද්දි නෙමෙයි. ඒකෙන් තියෙන අදහසක් කාට හරි එයාට ඕන විදිහේ ජීවිතයක් පවත්වන්න සියල්ල සපිරනකොට සාමාන්‍ය මනසක් තියෙන මිනිස්සු මොකද කරන්නේ? නිකම්ම මුළු ගැන්නිලා කම්මැලිකම ඉන්නවා. ඒ ඉතින් අර්බුදයක් අරගලයක් නැහැ නේද? හැබැයි සියල්ල තියෙනකොටත් පැවැත්මම තමයි අර්බුදය. මේකේ නිමාවක් දැකිය යුතුයි කියන අරගලයට බහින්නේ කවුද? ඊටාම ශ්‍රේෂ්ඨව මනසක් තියෙන ප්‍රඥාවන්තයෝ. තේරෙනවද? අද අරගල කරන්න ඕන තරම් මිනිස්සු එකතු කරගන්න පුළුවන්. හැබැයි එදා බුදුහාමුදුරුවෝ අරගල කරනකොට තනියෙන් එළියට වැස්සේ. හරි? කවුරු තිරියේ නැහැ. අද අපිට දවස් දෙකක් තුනක් මාසයක් දෙකක් ඕන තැනටලා ඉන්න පුළුවන් කියමුකෝ. හැබැයි බුදුහාමුදුරුවන්ගේ අරගලේ කොච්චරක් දුරට ගියාද? 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා දිනවා. එකම අරමුණයි නිමාවක් දකින්න ඕනි කියන එක. ඒකත් ස්ථාවර. හරිද? ස්ථිරසාර නිදහසක් කියන එක. මම ඒකයි මතක් කරේ ඒ කාරණාව. අපි මේ සාමාන්‍ය පැවැත්මට පහරක් වදිනකොට සියලු දෙනාම එකවන්න එකතු වෙලා ඒ අර්බුදය විසඳ ගන්න සියලුම උත්සාහ දරන්න ඕනේ. ඒ වෙනුවෙන් කැප වෙන අර මෛත්‍රී විහරණයෙන් යුතුව මේකේ යම්කිසි සාධාරණීකරණයක් උදෙසා කැප වෙන සියලු දෙනාටම ඒ උත්තමාචාරය තියෙනවා. හැබැයි ඒ හැමෝටම නැවත මට මතක් කරන්න තියෙන්නේ මේ අරගලය සාර්ථකව නිමා වුණා හෝ නොවුණා. තම තමන්ගේ පැත්තේ තියෙන අරගලය විසඳා ගැනීමට වහවහම යමක් කළ යුතුයි. යමක් කළ යුතුයි කියලා මම මතක් කරේ. මේ කාලේ ඊටාම ශීඝ්‍රයෙන් ගෙවෙන්නේ. අපිට හිතුණාට මේ ගෙවෙන්නේ 2022 ඊට පස්සේ 23 24 දැන් තව කලින් අවුරුද්දක් විතර අපි කොරෝනා වලනුත් බැට කෑවා. ඊට කලින් තව ප්‍රශ්න තිබ්බා. ඔහොමනේ අපිට කාලේ සම්බන්ධව හිතෙන්නේ. ඒක නෙමෙයි මේකේ තියෙන ප්‍රශ්නේ ඇත්තටම. ඔය කාලේ කොහොමද යනවා? මේ ගෙවෙන්නේ බුදු කෙනෙක් පහළ වෙලා ඇත්තටම අරගලයක් දිනන්න සියලුම සැලැස්ම වල ඉදිරිපත් කරපු ඊටාම රමණීය කාලයක්. ඔන්න ඔයයි ප්‍රශ්නේ. අපිට අමුතුවෙන් සැලැස්මක් නැත්තම් අපිට කිසිම පිඹුරුපත් සැකසීමක් කරන්න ඕනේ නැහැ කොහොමද දිනන්නේ කියලා මේක. සියල්ලෙන් සියල්ල කරලා කියලා නිමා කරලා දේශනා කරලා තියරයි. මෙහෙම කරොත් පුළුවන් කියන එක. හරිද? හැබැයි අපිට ඒකට වගේ වගක්වත් නැතුව යනවා. අර සාමාන්‍ය ලෝකෙ තියෙනවත් එක්ක ඔට්ටු වෙන්න විතරක් අපේ මනස දැම්මොත්. පැහැදිලිද? එහින්දා සියලු අරගල හමුවේ තමන්ගේ පැත්තේ තියෙන අරගලය අර්බුදය මනාව දකින්න උත්සාහ වුණොත් ඒක තමයි මෙවැනි කාලයක තියෙන වටිනාකම. මොකද හැමදාම ලෝකේ යුද්ධ කලකෝලාහල පිකටින් කැම්පේන් සත්‍යක්‍රියා එක ආදී වශයෙන් දේවල් තියෙනවා. ඕක කවදාවත් ඉවර වෙන රවුමක් නෙමෙයි. මුහුදේ රැල්ල ඉවරයක් වෙන්නේ නැහනේ. බලන් ඉන්න රැලි ගහනවා. තේනවද? සමහර කාලවලට සුනාමි වගේ රැලිත් එනවා. සමහර දවස්වලට නිශ්චලයි කිසිම රැල්ලක් නැහැ වගේ. ඒක තමයි මුහුදේ හැටි. හරිද? ඒ වගේ අර අනන්ත චක්‍රයක හිර වුණොත් එහෙම අපි මෙවැනි කාලයකින් ප්‍රයෝජනයක් ගන්න නැතුව බාහිරට විතරක් අපි වැරද්දලා මේක ඉවර කරන්න උත්සාහ කළොත් ඒක ඉවර වෙන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නම්. හරිද? නිකන් හිතන්න ආයි ඉපදෙන්න උනොත් මොකද්ද තියෙන ලොකුම අවුල? ආයි ඉපදෙන්න උනොත් ඕගොල්ලෝ කරපු සියලු දේවල් ආයි මුලින්දන් කරන්න වෙනවා. නිකන් හිතන්නකෝ ඉස්කෝලේ ආයි මුලින්දන් යන්න උනොත් ලේසි කියලා දෙනවා. හා? ශිෂ්‍යත්වය ආයි මුලින්දන් කරන්න උනොත්, O level කරන්න උනොත්, A level කරන්න උනොත්, ඒකට ක්ලාස් යන්න උනොත්, කැම්පස් යන්න උනොත් ආයි මුලින්දන්. තේරුණා මං කියන එක? රස්සාවක් හොයාගන්න මුලින්දන්. මම ඉන්න කාරණාව පැහැදිලි නම් තේරුම් ගන්න මේ එකම දේ නැවත චක්‍රීය වෙනවා කියන එක මහා පිස්සුවක්. එන විකාරයි මේ වැඩේ. ඒ වැටහෙන්නේ නැත්තේ ඒක නේ පුදුමේ. පොඩ්ඩක් බැලුවා නම් නිසල්මනේ එකම සිද්ධිය දිගට වෙනවා. එකම දේ දිගට වෙනවා. ඒක හරියට පොතේ පිටකවරේ මාරු කරනවා වගේ වැඩක්. නැත්තම් අර හිසේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක්. එකම ප්‍රශ්නේ තියෙනවා. හැබැයි අපි මොනවා හරි පැලස්තර විසඳුම් දී ඉන්නවා. බහද? ජාතියක් බේරගන්න අපි අරගල වලට බහිනකොට බුදුහාමුදුරුවෝ ජාතිය වනසන්න අරගලේ කරලා ඉවර කරා. තේරෙනවද? ඒ සියල්ලට හේතුව ඉපදෙන එක. හරිද? ජාතියක් බිහිවීම තමයි තියෙන දෝෂේ. ඉනියම් හිතෙන්නේ නැද්ද හිතුවොත්? මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව ඉපදිච්ච එක කියන එක. පැහැදිලිද?
මම ඒක ආපින්ද මම පොඩි කාරණාවක් කියනවා. ඉපදිච්ච නිසා තමයි මේ ප්‍රශ්නේ කියලා අපිට මේ අදහස කිව්වට ඒවට දැන්ටමත් විසඳුම් තියෙනවා. ඉපදෙන එක ප්‍රශ්නයක් නම් ඉපදුනොත් යම් තැනක ප්‍රශ්න නැති ඒ ප්‍රශ්නේ විසඳනවාගේ නේද? ඉපදෙන එක තමයි මේ ප්‍රශ්නේ, ජාතිය තමයි ප්‍රශ්නේ. එහෙනම් ජාතියක් හම්බුනොත්, ඉපදීමක් හම්බුනොත් කවදාවත් මේ වගේ ප්‍රශ්න නැති. එතන අවුලක් නැහැ කියලා කෙනෙක්ට හිතන්න පුළුවන් නේද? මතයක් ගේන්න පුළුවන් නේ? ඒ මත නිසා බිහි වෙච්ච දර්ශන තුනතරන් තියෙනවා හොඳේ. එතනට මොකද්ද තියෙන උත්තරේ? ඉපදීම නම් සියල්ලට මුල යම් තැනක ඉපදෙනවා ප්‍රශ්නයක් නැති. එහෙම වුණොත් අපිට අවුලක් නැහැ කියලාද කියන්නේ? මම්ම කිව්වේ තමයි මට දැන් අන්තිමට කියන්න දෙන්නේ. මම්මයි කිව්වේ ජාතිය තමයි ප්‍රශ්නේ කියලා. හරිද? හැබැයි අනිත් පැත්තට ප්‍රශ්න කෙනෙක් ඇහුවොත් එහෙම හරි ඉපදීම ප්‍රශ්නයක් නම් ඉපදෙනවා මේ වගේ ප්‍රශ්න නැති. අපි දැන් ලංකාවේ මෙච්චර අරුබුදයක් තියෙනවනේ. ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ වගේ ඉපදුනොත් එහෙම ප්‍රශ්න තියෙනවද? මේ ප්‍රශ්න නැහැ නේද? එහෙම වුණොත් අපේ අරුබුදයට නැත්නම් අරගලයට ස්ථිරසාර විසඳුමක් ලැබුණා වෙනවද? ප්‍රශ්නයක් නැත්නම් කිව්වොත්. තරම මං කියන එක. ඒ කාරණාව හොඳට හිතන්න කියලා මම මතක් කරේ. ඉපදීම දුකයි කියලා කිව්වහම අපි හොඳට තේරුම් ගන්න තියෙනෝනේ ඇයි ඔක දුකක් කියලා කියන්නේ කියන එක. හරිද? ඇයි ඔක ප්‍රශ්නයක් කියලා කියන්නේ කියන එක. අන්න එතකොට තමයි අරගලේ පටන් ගන්න පුළුවන් වෙන්නේ හරියට. තේරෙනවද? අර්බුදයක් තුල ඉන්නවා කියන අදහස පොඩ්ඩක් හරි තේරෙන්නේ මේ වෙලා තියෙන සංසිද්ධියට මූල ප්‍රභවය උනේ මොකද්ද කියන එක විමසන්න ගියොත්. මොකද්ද හේතුව මේ වෙන දේවල් වලට කියලා? හොඳට බලන්න හොඳේ අපේ චින්තනය විහිදෙන්නේ මෙහෙමයි. අපි හැමතිස්සෙම අපේ අර්බුදය නැත්නම් අපේ තියෙන ව්‍යසනය අපි නම් කරන්නේ දිශාගත කරන්නේ කොහොමද? එයාට හෝ මොන හරි දෙයකට. නැද්ද? එයා තමයි වැරදි. මෙතන තමයි වැරදුනේ කියලා නෙමෙයිද කියන්නේ? අපිට කෙලින්ම පොයින්ට් අවුට් කරන්න පුළුවන් කවහරනේ. මෙයා නිසා හෝ මේක නිසා කියලා පුළුවන් නේ කියන්නේ. ඒතර අපේ අර්බුදය අපේ අරගලයේ තියෙන්නේ කාත් එක්ක හරි හෝ මොන හරි එක්ක. නේද? කවදාවත් ඉවර කරන්න වෙන්නේ නැහැ. කාත් එක්ක හරි මොන හරි එක්ක හරි නම් අපේ ප්‍රශ්න ගැටලුව තියෙන්නේ කොච්චර ඕක කරන්න ගියත් කොච්චර උත්තර වඳින්න ගියත් උත්තර සීමාවක් වෙන්නේ නැහැ. ප්‍රශ්නේ හැමමයි. එතන මං කියන එක. හරිද? මෙන්න මේක බලන්නකෝ. ඕගලන්ට මම මෙහෙම අදහසක් කිව්වොත් එහෙම මහා මුහුදක වඩා භයානක සුනාමි වගේ රැල්ලද නැත්නම් අර කලාවේ වගේ අන්තන් රැලි ගහ තියෙන ස්වභාවයද ඒ දෙකෙන් මොකද වඩා භයානක? මම හිතුවේ නෝකිය ඉන්න. හිතන විදිහට බොහෝ අපිට තියෙන සුනාමි වගේ තනක් නේ. අපි නිකන් අත්විඳින්න ඉන්න සුනාමියක් වගේ එකක්. හරිද? කාලයක් සමහරලාට එන්න පුළුවන් කිසිම රැල්ලක් නැති නිශ්චලව හිමීට අර පොඩි රැළ පහර ගහගෙන යන මහා මුහුදක් වගේ ස්වභාවයක් එන්න පුළුවන්. හැබැයි හොඳට හිතුවොත් බලන්න උතන රැලි ඔක්කොම ගහන්න මහා මුහුද පවතින්න බෑ. ඔය මහා මුහුදට කවුරුත් අතවත් තියන්නේ නැහැ. ඒතර මං කියන එක. ඒ වගේ අර මං කිව්ව සුනාමි වගේ රැලි අර පොඩි තියෙන පොඩි රළ පහරවල් තමයි අපේ ජීවිතවල තියෙන අරුබුද. හරිද? අරගලේ තියෙන අපිට ඕවත් එක්ක. ඒකයි මං කිව්වේ කෙනෙක් හෝ දෙයක් එක්ක මිනිහෙක් අරගලයක් පටන් ගත්තාම ඉවරයක් වෙන්නේ නැහැ. හරිද? අපි හිතමු හරි මේ කොලේ තමයි ප්‍රශ්නේ කියලා. හරි. දැන් මේක තමයි ප්‍රශ්නේ මගේ. මොකද්ද මට තියෙන උත්තරේ? බලන්න මට කොලයක් ඕන වෙන්නේ ඇයි? මේ කොලේ නිසා සම්පූර්ණ කරගත හැකි අවශ්‍යතාවයක් මට පවතින හින්දානේ. මේ කොලේ ප්‍රශ්නේ වුණාම මට මොකක්ද තියෙන උත්තරේ? මේ කොලේ අයින් කරලා තව කොලයක් ගන්න එක. තරම කියන්නේ. අවශ්‍යතාවය හැමමයි. පරිහරණය කරන දේ විතරයි වෙනස් වෙන්නේ. නේද? මම උදාහරණයක් කිව්වොත් එහෙම හරි. රූප නිසා ප්‍රශ්න තියෙනවනේ. පේන රූප නිසා, ඇහෙන ශබ්ද නිසා ප්‍රශ්න තියෙනවනේ. ගන්ධ, ඒ වගේ ගන්ධ සුවඳ, දැනෙන රසවල්, ඒ වගේම ඇඟට දැනෙන ස්පර්ශ නිසා, හිතන සිතුවිලි නිසා ප්‍රශ්න තියෙනවනේ. ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. ඇහැට පේන රූප නිසා ප්‍රශ්නයක් තියෙනවා නම් මම යෝජනා කරොත් එහෙම ඇහැ පොට්ට කරගන්න කැමතිද කියලා. ඒක කැමති වෙනවද? ඉතින් ඇයි කැමති වෙන්නේ නැත්තේ? පේන රූප නිසා ප්‍රශ්නේ නම් අපිට රූප අයින් කරන්න බෑනේ. ඇයි ඇහැ අන්ධ කරන්න කැමති වෙන්නේ නැත්තේ කවුරුත්? ඒ කියන්නේ අපිට අවශ්‍යතාවය දිනව පෙනීමට. හරිද? පෙනීම අපිට අත්‍යවශ්‍යයි. ඒ පේන දේත් එක්ක ගහගන්න එක මරාගන්න එක තමයි අපේ තියෙන රස. අපිට ඕකේ තමයි රහ තියෙන්නේ. පැහැදිලිද මං කියන එක? මං ගියොත් එහෙම කනට ඇහෙන සද්ද නිසා මල වදයක් නේද? එපා වෙනව නේද කණින් සද්ද අහන එක? කවුරු හරි බයිනොට එපා වෙනව නේ? එහෙනම් ඉතින් කන් දෙක බීරි කරමු. කවදාවත් ආයි හඬවල් ඇහෙන්නේ නැහැ. කැමති වෙන්නේ නැහැ කවුරුත්. නේද? ඇයි කැමති වෙන්නේ නැත්තේ?
අහන්න ඕන අවශ්‍යතාවය එහෙමම තියෙනවා. පැහැදිලිද? නිකන් හිතන්න අන්ධ කෙනෙක්ට බිහිරි කෙනෙක්ට උනත් ඔය සංසිද්ධිය ඔහොමමයි. අවශ්‍යතාව ටික එහෙමම තියෙනවා. ඒකයි නැවත ඉපදෙනකොට ආයි කන ඇහැ ඉපදෙන්නේ. පැහැදිලිද මං කියන එක? පැහැදිලිද මම ඉස්සෙල්ලා කිව්ව එක ඔයගොල්ලෝ ටිකක් පල්ලෙහාටින් හිතන්න එපා. මං කියවර එකම තැන මේක කරගෙනවා කියන එක. සසර කියන එක මේ වෙන සිද්ධිදාමය නැවත නැවත අපිට මුහුණ පාන්න වෙනවා එක එක මුහුණුවරින් කියලා. අනමතග්ග සංයුත්තය කියලා සංයුත්ත නිකායේ සූත්‍ර කොටක් තියෙනවා. ඒක බලන්න. ඊ බුදුහාරු මතක් කරලා තියෙන මොකක්ද? අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං. සන්ධාවතං සංසාරිතං මමංචේව තුම්හා කංච කියලා ලස්සන අර්ථයක් තියෙනවා. ඕකේ පෙන්වන්නේ අනවරාග්‍ර වූ සසරේ. නුඹත් මාත් සැරිසරලා තියෙනවා අවිද්‍යාව කියන නීවරණය නිසා තණ්හාව කියන සංයෝජන නිසා. හරිද? ඔය අනවරාග්‍රය කියන අර්ථයෙන් මම කියන්නම් කොටසක්. ඔය බුදුහාමුදුරුවෝ මතක් කරලා තිනවා මහණෙනි මේ සසරේ දීර්ඝභාවය ඔයගොල්ලෝ දන්නවනම් මම ඒකට උපමාවක් කියන්නම් මෙහෙම කියලා. සතර මහා සාගරේ වතුර තියෙනවනේ. ජලය. ඔය ලුණු දිය ටික ඔය කරජ නැත්තම් ඔය කරදිය ටික අපිට නිකන් ගණන් කරලා ලීටර වලින් මැනලා ඉවර කරන්න පුළුවන් මට්ටමක් නැහැ නේද? අපිට පේන සීමාවේ. හැබැයි බුදුහාමුදුරුවෝ මතක් කරනවා සිව් මහා සාගරේ වතුර ඉක්මවනවා කියනවා. වතුරට වඩා ඉක්මවනවා කියනවා අම්මා මල නිසා ඇස් දෙකෙන් වැටිච්ච කඳුළු ටික සසරේ. නිකන් හිතන්න අපිට සාමාන්‍යයෙන් අපේ ළඟම කෙනෙක් මැරුණත් ලීටරේ බෝසලයක් පුරවන්න නන්න බෑනේ. සංසන්දනය වෙනවද? තාත්තා මල දුකට වැටිච්ච කඳුළු සිව් මහා සාගරේ වතුර ඉක්මවනවා කියලා කියන්නේ. සහෝදරයා තමන්ගේ ළඟ හිතරසින් මිය ගිය වෙලාවේ ඇඬිච්ච වැටිච්ච කඳුළු සිව් මහා සාගරේ ඉක්මවනවා කියලා කියන්නේ. මේ වෙන වෙනම ඔක්කොම එකතු කරලා නෙමෙයි කියන්නේ. තේරෙනවද මං කියන එක? ඔක ඔහොම කියවනකොට හිතෙනවා අපි මොකක්ද අතරම කරන්නේ කියන එක මේකේ. තේරෙනවද? අපි හැමදාම අපේ ප්‍රශ්න දිවදින කාත් එක්කද? අර මම ප්‍රශ්න දෙන්නේ හොයි. කාත් එක්ක හරි මොකක් හරි එක්ක හරිනේ. තමන් එක්ක ප්‍රශ්න කාටවත් නැනේ. තමන් හැමතැනම සුදනා අනිත් කවුරු හරි තමයි වැරද්ද. බෑද? ඉතින් අන්න ඒකයි අර අත්තාහි අත්තනෝ නාතෝ කියලා කියන්නේ තමන්ට තමන් විතරයි සරණ වෙන්නේ කියන එක. බෑද? ඒ වගේම තමයි මොකක්ද අනිත් පැත්තට වෙන්නේ? අත්තාහි අත්තනෝ නැති කියලාත් පෙන්වන්නේ. තමන්ට තමන්වත් නොවෙනවා කියන එක. ඒ අර්ථවල පෙන්වලා තියෙන්නේ ඇතුළටම හැරෙන්න කියන එක. ඇතුළටම හැරෙන්න කියන එක. හරිද? එළියට හැරෙන්න එළියට විවර වෙන්න මොකෝ වෙන්නේ? ඇතුළට එන්නේ නැතුව එළියට යන්න මොකෝ වෙන්නේ? සංසුම් බව ඇති කරන්න පුළුවන්ද නොසන්සුම් වෙනවද? නොසන්සුම් වෙනවා. මෛත්‍රියක් උපදවන්න පුළුවන්ද? වෛරය ඉපදෙනවද? සාමකාමීව පුළුවන්ද නැත්නම් ගහගන්න වෙනවද? එළියට යන්න ලේසි වෙන්නේ නැහැ. ඇතුළට එන්න මොකෝ වෙන්නේ? ගහගන්න පුළුවන්ද සාමකාමී වෙනවද? වෛරයෙන් මුසපත් වෙන්න පුළුවන් වෙනවද නැත්නම් මෛත්‍රියෙන් නිවෙන්න පුළුවන් වෙනවද? තේරෙනවද වෙනස? එළියට යන එකයි ඇතුළට යන එකේ ලොකු වෙනසක් තියෙනවා. තේරෙනවද? එළියට යනවා කියන්නේ සාමාන්‍ය සියලු සමාජය යන්න හදන පාර. හරිද? ඕකෙන් අනිත් පැත්තට U-turn එකක් ගහනවා කියන එක ලේසි වෙන්නේ නැහැ. තේරෙනවද මං කියන එක? ඒක හරියට අර බුදුහාමුදුරුවරුන්ගේ තථාගතයන් වහන්සේලාගේ ශක්තිති රජවරුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වල වෙනසක් තියෙනව නේද? ඌර්ණ රෝම ධාතුවේ වෙනස. බුදු පියාණන් වහන්සේලා කියන්නේ හරියට U-turn එක ගහලා ආපු ප්‍රඥාවන්තයෝ ටික. ශක්තිති රජවරු කියන්නේ කාමයේ නැත්තම් කාමසුකල්ලිකාණුවේ නැත්තම් සාමාන්‍ය ලෝකතලයේ යන්න තියෙන උත්කෘෂ්ඨම තැන. ওই දෙපැත්ත තියෙන්නේ. පැහැදිලි. එළියට යන්න ප්‍රශ්න වැඩි. එළියට යන්න නෙමෙයි අවශ්‍යතාව වැඩි වෙන්නේ. අර්බුද වැඩි වෙන්නේ. එළියට යන්න අවශ්‍යතාව එන්න වැඩි වෙනවා. හරිද? ඇතුළට එන්න අවශ්‍යතාව ටික අඩු වෙන්න ගන්නවා. අත්‍යවශ්‍ය දෙයට පමණක් යොමු වෙන්න ගන්නවා. අර පෙන්නන්නේ සුභරෝච කියලා ගුණයක් එහෙම. අප්පකිච්චෝච සල්ලහකුත්ති කියලා එහෙම. ආල්දින නේ? පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් ගතිය. ඊටාම අල්ප දෙයින් යැපෙන්න පුළුවන් කියන ගතිය කොහොමද හැදෙන්නේ? ඒ ගතිය හැදෙන්නේ නැහැ එළියට යන්න. පැහැදිලිද? දැන් කෙනෙක් අහන්න පුළුවන් එළියට නොයා ඉන්නේ මොකක් හින්දාද හඳුනේ කියලා. හරිද? මම මුලින්ම කිව්වා අර්බුදයේ තියෙන අපිත් එක්ක. හරිද? පැවැත්ම අර්බුදයක්. හරි? පැවැත්මට තර්ජනයක් වීම නෙමෙයි විතර කතා කරන්නේ. පැවැත්ම තර්ජනයක් දැන්. පැවැත්ම තර්ජනයක් වූ කලී අරගලයේ පටන් ගන්නේ තමන් පැත්තේ. තේරෙනවද? එතකොට ඒ අරගලයේ හැමතිස්සෙම දිශාගත වෙන්නේ මෛත්‍රියත් එක්ක, කරුණාවත් එක්ක, නිහතමානී ගුණයත් එක්ක, නිවිච්ච ගතියත් එක්ක. ඇයි බාහිරත් එක්ක ඔට්ටු වෙලා යුද්ධ කළා දිනන්න බෑ. පැහැදිලිද? අන්න ඒ කාරණාව තේරුම් ගන්න හොඳ තැනක් තමයි සසර සම්බන්ධව හිතන එක. ඔයගොල්ලෝ හිතනවාද නිරය වගේ දේවල් නැත්නම් අපි හැමෝම දන්න අපාය වගේ දේවල් අපිට අද මතක නැහැ තමයි ඒවා අපි හැමදාම ආපු ගියපු තැන්. අපේ යාළුවෝ තාමත් ඒවා ඉන්නවා. හරිද?
යන්නත් බලන් ඉන්නේ ওই පැත්තටම තමයි. බුදුහාමුදුරුවෝ මතක් කරේ ඒකයි සතර පාය මහන්නේ සාමාන්‍ය සත්‍යයේ මහගෙදර කියලා කියලා තියෙන්නේ. ඒතර අපි ඉන්නේ දැන් සතර පාය නෙමෙයිනේ. අපි ඉන්නේ මනුෂ්‍ය තලයක. ඒතර නිකන් හිතෙන්නේ නැද්ද අපි මේ තියෙන මර උගුලෙන් ගැලවෙන්න උත්සාහ නොකළොත් ඒ කාන්තෙන් මහගෙදරට පිළිගන්නවා කියලා. එහෙනම් මං කියන එක. දැන් ඒ හින්දා ඔයගොල්ලෝ මනුස්සෙක් කියලා අර නුවණක් බුද්ධියක් ආපු වෙලාවෙ හිතන්න කාරණා ගොඩක් තියෙනවා. සහ අර්බුදයක් ව්‍යසනයක් ආපු වෙලාවක තමයි මනුස්සගේ ප්‍රඥාව ඉහළට ගන්න පුළුවන් තැන. මෝඩයෙක් නම් අර්බුදයකදී වැටිලා නැහිලා යනවා. ප්‍රඥාවන්තයෙක් අර්බුදයකදී නැගිටලා ප්‍රඥාව උඳුන්පත් කරගන්නවා. හොඳට බලන්න සූත්‍ර පිටකය ගත්තාම බුදුහාමුදුරුවන්ගේ දේශනා අහන්න නැත්නම් බුදුහාමුදුරුවෝ කතා කරන්න ආපු බොහෝ පිරිස අර්බුදකාරී අවස්ථාවක පිළිතුරක් හොයාගෙන ආපු කට්ටිය. තේනවද? ඒගොල්ලෝ තම තමන්ගේ අරගල ඉඳලා ඒකට උත්තරයක් හොයාගෙන ආවේ. ඒකයි මම මතක් කරේ ව්‍යසනය දරුණු වෙන්න අරගලය තීව්‍ර වෙන්න දක්ෂයෙක් මොකද කරන්නේ? ප්‍රඥාව ඉහළටම ගන්නවා. යකඩයක් වුණත් කොහොමද පන්නර වෙන්නේ? තැලෙන්නනේ. තැලෙනකොට තමයි හොඳටම පන්නර වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ පන්නර කරපු යකඩකින් කියතක් මන්නයක් කඩුවක් පියක් ඇදුවොත් මොකද තත්ත්වේ? කපන්න පුළුවන් ඕන එක. නේ? ඒ වගේ තමයි. ඒ හින්දා මේ අපිට මුහුණ පාන්න වෙලා තියෙන තත්ත්වය. හරිද? අපි මේ ජීවත් වෙන මේ සමාජයේ නැත්නම් මේ වටපිටාවේ තියෙන අරගලය බැහැර කිරීමක්වත් බාර ගැනීමක්වත් නෙමෙයි කළ යුත්තේ. හරිද? මේ தත්ත්වය වෙන්න හේතුව මොකක්ද කියන එක පරිශීලනය කරන එක. තේනවද? එතකොට අපිට පුළුවන් අරගලයේ සාමකාමීව කරන් යන්න. තේනවද? නැත්තම් අපි මේ අරගලයේ ඇත්ත යථාර්ථය නැත්තම් මේකේ තියෙන හේතුව මූල ප්‍රභේව හොයන්න උත්සාහ නොකරනවා කියන්නේම අපිට මේවට හේතු කියලා පේන්නේ කවද? තමන්ව දනුමද? අනුන්වම තමයි. තේනවද? ඒක ලොකු භයානක තත්ත්වයක් වෙන්න පුළුවන්. මොකද ප්‍රඥාවන්ත මිනිස්සු අරගලයක අර්බුදයක ඉස්සරහ හිටියේ නැත්තම් අනිවාර්යෙන් ඒක කෙලවර වෙන්නේ. මේක අපට රතු පාටයිනේ. ඕවා කියලා තමයි. හරිද? එහෙනම් මම මතක් කරේ ධර්මය කියන එක නැත්තම් සත්‍ය කියන එක කෙනකෙනාට වෙන ලේබල් වලින් කියලා වැඩක් නැහැ. තේනවද? කෙනෙක් කියනවා නම් නෑ අපේ ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වුවේ මේක විතරයි හින්දා අපි පිළිගන්නේ මේක. නැත්තම් මුන්නහන්සේ කිව්වේ මේක විතරයි ඒක විතරයි අපි පිළිගන්නේ. එහෙම නෙමෙයි මේක වෙන්න ඕනේ. කාලම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කාලමැසයන්ට කිව්වේ කාරණා කීපයක්. යමක් කියනකොට පිළිගැනීම හෝ නොපිළිගැනීම මෙන්න මේ සීමාවත් එක්ක බලන්න කියලා. තේරෙනවද? හොඳට බලන්න අපි බොහෝ දුරට අපිව උත්තේජනය කරගන්නේ කවුරු හරි කියපු දෙයක් මත. නැද්ද? හොඳට බලන්න හරිද අපි සෝෂල් මීඩියා පැත්තෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? මොකද අපි හුඟක් වෙලාවට ඉන්ෆ්ලුවෙන්සර් නියෝගෙන්නේ. කවුරුත් තමන්ගේ අතේ ඒ ෆෝන් එකට එන ඒ පෝස්ට් එකක් ආවේ කොහෙන්ද? කවුද හැදුවේ? මොකද්ද හේතුව කියලා හොයනවද කවදාවත්? එහෙම හොයන්නේ නැහැ. තේරෙනවද? මං කියන්නේ බුදුහාමුදුරුවන්ගේ සරණ ගියා නම් බුදුහාමුදුරුවෝ කියන ඒ උත්තමයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් හරි තියෙනවා නම් යමක් ලැබිච්ච සැනින් බාර ගන්නවා කියන එකක් කරන්නේ නැහැ ප්‍රඥාවන්තය. හොයලා බලනවා. මොකද්ද මේකට පදනම කියන එක? නැත්තම් මොකෝ වෙන්නේ? පසු කාලෙම දුක් වෙන්න වෙනවා. එදා හෙව්වේ නැහැ කියලා. පැහැදිලිද? හොයන්න නැති වෙන්න මොකද්ද අපේ තියෙන අඩුපාඩුව කියන්නකෝ. යමක් ලැබුණාම දුන්න ගමන් බාර ගන්න ඒක තවදුරටත් පරිශීලනය නොකරන අපිට තියෙන අඩුපාඩු නැත්නම් අපේ තියෙන අකුසලය මොකද්ද? කුසලතාවයක් එතනට ඇවිල්ලා නැත්තේ මොකක් හින්දාද? කම්මැලිකම නිසා. තේනවද? අපිට හොයන්න හිතෙන්නේ නැත්තේ කම්මැලි අපි. ඇයි මහන්සි වෙන්න බෑ? බෑද? මහන්සි වෙන්න අපි සාමාන්‍යයෙන් කැමති නෑ. ලැබෙන දේ බාරගෙන ඉන්න තමයි කැමති. ඔන්න ඔය කම්මැලිකම කියන එකේ අර්ථය හිතන්න එපා මට අර වැඩේ කරන්න හිතෙන්නේ නෑ. මට දැන් මේකේ පායලා තියෙන ඒ වගේ අර්ථයක් නෙමෙයි කම්මැලි කියලා මම කිව්වේ. කම්මැලි කියලා කියන්නේ අපේ තියෙන පැවැත්ම ඒ විදිහටම ගලාගෙන යනවා නම් අන්න ඒ ස්වභාවයේ ඉන්න තියෙන කැමැත්ත. පැහැදිලිද? වැඩක් කරන්න මැලිකම කියන අර්ථයෙන්ම ගන්න එපා ඒක. මේ සාමාන්‍ය ලෝකේ මූලික අවශ්‍යතා ටික අඩුපාඩු නැතුව සැපිරෙනවා නම් ප්‍රශ්න නැත්තම් ගැටලු නැත්තම් අපි ඉන්න කැමතිනේ එහෙම. අපි ඕනම අර්බුදයකට විසඳුමක් හොයන්නේ ඒක ඉවරනාට පස්සේ ආයෙ සෙටල් වෙලා ඉන්න පුළුවන් හින්දා නේද? නේද? අලුත් අවුරුදු චාරිත්‍ර විදිහට තරහ වෙච්ච මිනිස්සුත් එක්ක යාළු වෙනවනේ ගිහිල්ලා. ඊට පස්සේ කාලයක් යනකොට යාළු වෙච්ච මිනිස්සුත් එක්ක ආයෙ තරහ වෙනවා. තේරෙනවද අපි අර පැවැත්ම අපි පවත්වා ගන්න දඟල ඉල්ල. තේරෙනවද මං කියන එක? හින්දා මං කිව්වේ අපි ආයි මේකට ආවොත් හරි ආයි මේ මරගුලට අහු වුණොත් ආයි මේ විකාරය මෙහෙමම කරන්න වෙනවා. හරිද? ඒ හින්දා එහෙම නොවෙන්න නම් අර මම කිව්වා වගේ ඉපදීමේ තියෙන මෝඩ මුලාගතිය නැත්තම් ඉපදීම ප්‍රශ්නයක් වෙන්නේ ඇයි කියන එක හොයන්න වෙනවා.
ඒතර එක එක්කෙනාගේ ඉපදීම හොයලා වැඩක් නැහැ නේ අය. අර ඉපදුනේ කොහොමද මෙයා ඉපදුනේ කොහොමද කියලා හොයලා වැඩක් නැහැ. කෙලිමිනුනේ මේ පැත්තට. මෙමා ඉපදුනේ කොහොමද කියලා බලන්න වෙනවා. වැහලා මං කියන එක. ඔන්න ඔතන තමයි මම අර මුලින්ම කිව්වා පැවැත්මට තර්ජනයක් වුණොත් මිනිස්සු ඕන කෙනෙක්ට ඒක තේරෙනවා. කන්න බඩු ටික අඩු වෙනකොට මිනිසුන්ට තේරෙනවා. තෙල් ටික අඩු වෙනකොට තේරෙනවා. හරිද? අනිත් මිනිස්සු මට බයිනවා නම් තේරෙනවා. දරුවන් වෙනකොට තේරෙනවා. පැවැත්මට තර්ජනයක් වෙනකොට හැමෝටම තේරෙනවා. පැවැත්මම තර්ජනයක් කියන එක හැමෝටම තේරෙන්නේ නෑ. හැමෝටම කියන්නේ බහුතරයකට තේරෙන්නේ නෑ. පැහැදිලිද? ඒකයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි ඉපදීම දුකයි කියලා කියනවා නම් ඉපදුනොත් යම් තැනක කිසිම දුකක් නැති ওই ප්‍රශ්නට උත්තරේ තියෙනවනේ. අර්බුද අරගල නැහැ නේ කියලා හිතන්න පුළුවන්. හැබැයි ඉපදුනාට පස්සේ නම් මේ ප්‍රශ්න තියෙන්නේ ඒ කාරණාව හරි. ඉපදුනාට පස්සේ නම් ප්‍රශ්න ටික පටන් ගන්න ව්‍යසන පටන් ගන්න ව්‍යසන නැති ප්‍රශ්න නැති අර්බුද නැති තැනක ඉපදුනොත් වැඩි හරි. ඉපදීමම නම් අර්බුදය. ඉපදීමම නම් ප්‍රශ්නේ. ඉපදුනාට පස්සේ නෙමෙයි ඉපදීමම නම් එනේ පැවැත්මම නම් අන්න එතනදි කාටවත් කියන්න බැරුව යනවා අතන ඉපදුනොත් වැඩේ හරි මෙතන ඉපදුනොත් වැඩේ හරි කියලා කියන්න බැරුව යනවා. පැහැදිලිද මං කියන එක? පැවැත්මම තර්ජනයක් වෙනකොට මෙමා කියන ස්වභාවයෙන්ම අර්බුදයක් තියෙනවා. ව්‍යසනයක් තියෙනවා. පීඩාවක් තියෙනවා. හොඳට බලන්නකෝ මේක. මගේ අතේ විස බීජ තියෙනවා නම් මගේ අතේ මඩ තියෙනවා නම් මං අල්ලන ඕන තැනක් මඩ වෙනව නෙමෙයිද? විස බීජ ව්‍යාප්ත වෙනව නෙමෙයිද? නෝනේ. නිකන් හිතන්න මෙමා කියන ගතියම විස බීජයක් නම් මෙමා කියන ගතියම ගින්නක් නම් මඩක් නම් මම කොතනට ගියත් ඇවිලෙනවා මඩ ගෑවෙනවා ජරා වෙනවා. හරිද? මම ගිහින් වටේ සුද්ධ කරන්න හදනවා කියන එක ප්‍රායෝගික නෑ. මම යන්න මේක ඇවිලෙනවා වැඩි වෙනවා. තේරෙනවද? මේ පැත්ත සුද්ධ කරන්න ඇතුළට එන්න වටපිටාවත් පිරිසුදු වෙනවා. මේ පැත්තත් පිරිසුදු කරන්න පුළුවන් වෙනවා. පැත්තක තව. අන්න ඒ අර්ථයෙන් තමයි ඔක බලන්න ඕනේ. හරිද? එහෙන් බැලුවොත් තමයි ටිකක් ඔකේ අර්ථ ගන්න පුළුවන්.